ආයිබෝවන් කියල පිළිගන්නවා සබූෆ ශ්‍රී ලංකා YouTube චැනල එකට අද මමාරංආාවේ පාටි බොක්ස එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා වැලට කියල දෙන්න. අපි බලමු මේකට අවශ්‍ය වෙන උපාංග මොනවද තියෙන කියලා. මේකට මම පාවිච්චි කරනවා මේ වගේ ලයිට් ටියුටර් දෙකක්. ඊට පස්සේ මම පාවිච්චි කරනවා 12 ඇම්පියර් පහේ බැට්‍රිය එකක්. මෙන්න මේ ජාතියේ USB ඇම්පලිෆයර් ගත්තම ම පාවිච්චි කරන්නේ මේක මයික් දෙයක් ගහන්න පුළුවන්. මේක සවුන්් එක හොඳටම ඇති. මම මේ ඇම්ප එකතම පාවිච්චි කරන්නේ. එතකොට ස්පීකර එකට මෙන්න මේ ස්පීකරක මම පාවිච්චි කරන්නේ මේක මේ ඔය දැන් ඉස්සර ආපු සෙටප්පෝල්ඩ එහෙම ස්පීකර එකක්. ඒ වගේ සරවන්් පැත්ත ටිකක් ගොඩක් කොල්ඩි ස්පීකර එකක් මේක. මම මේකින් ස්පීක දෙකත් තමයි මේ බොක්ස එකට පාවිච්චි කරන්නේ. අපි බලමු ඊගාවට අපේ බොක්ස එක නිර්මාණය කරගන්න ඕන අවශ්‍ය ලෙලි කොටස් ටික කොහොම තියෙන්නේ කියලා. මෙතන අඟල් 10යි. මේ ලැලි කොටසේ තමයි මම අප අර USB ඇම්ප එක සවි කරන්නේ. මං එකටත් කට කපාගෙන තියෙන්නේ. ඒ කපන්න ඕනි කටාංගල් 2.5ට. මේ පැත්තට අඟල් 9ක් කරන්තින මේ ලැලි කොටස. එතකොට ඒකෙත් දික් අතර ඔයාලා ඇම්ප එක මැනගෙන ඇම්ප එකට ඕනි ප්‍රමාණයට කට හදාගන්න. එන්න මේ කොටස තමයි අපේ දැන් අර මම කලින් පෙන්නප එක උඩ කොටස. මේක අපේ පතුල කොටස. මේ වගේ හැම එකම ඔයාල මෙන්න මේ වගේ ඉරක් ගහගන්න ඕනේ අඟල් 2ක් තියලා. මේ තියෙන අපේ මූණත් ලැල්ල. එතකොට ඒක අඟල් 24ක් තියෙනවා. ඒකේ පළලතට අපි අඟල් 8ක් ගන්නවා. මෙතනත් ඒ වගේ ලෙලි කොටස් දෙකක් තියෙන්නේ. ඉදිරිපස ලෙලි කොටස සහ පිටුපස ලෙලි කොටස. ඉදිරිපස ලෙලි කොටසේ මම ටියුටර් වලට ස්පීකර් වලට ඊට පස්සේ මෙතන අපේ බේස් හෝල් එක තියෙන්නේ. ඒ විදිහට ලැලි කොටස්සේ ඒ කපලු ටික අපි කපාගෙන තියෙනවා. ඊට මේ තියෙන අපේ දෙපැත්තේ ලැලි කොටස් දෙක. මේ දෙකේ තර විදිහට අඟල් දෙකට තියලා ඉරක් ගහ ගන්න ඕනේ. මේක අඟල් 10ක් මම අරන් තියෙනවා. උසාරන් තියෙනවා අර විදිහටම අඟල් 24ක්. ඒ වගේ ලෙලි කොටස් දෙකක් ඕනි. මෙතන අඟල් දෙකට ඉරක් ගහ ගන්න මේ ලෙලි කොටස් දෙකෙන්. ඒක කරගන්න ඕනේ උඩයි යටයි දෙපැත්තේ දෙකේ ඒ ලෙලි කොටස් හතරේ තමයි. මෙන්න මේක තමයි මම ඇම්ප් එකේ ඇතුළ කවර් කරගන්න භාවිතා කරන බොක්ස් එක. මේකේ හුලම් පිට වෙන්නේ නැති වෙන්න ඕනි හින්දා තමයි මේ විදිහට කවර් කරගන්න මම හදලා තියෙන්නේ. මේ තියෙන අපේ බැටරි එක සම්බන්ධ කරන බොක්ස් එකේ කොටස. මේ කොටස තමයි බැටරි සම්බන්ධ කරන්නේ. මෙන්න මේ කොටසේ මම බැටරි එක බොක්ස් එකට සම්බන්ධ කරගෙන වහ ගන්න තමයි හදලා තියෙන්නේ. බැටරි එක නැත්තම් මේ කවරින් එකක් නැති වෙන හින්දා බැටරි එක මේ විදිහට වැහුවම බැටරි එක වැටෙන්නේ නැහැ. දැන් මේ බොක්ස් එක අපි හෙට මෙහෙට වෙනස් කරාට බැටරි ගැලවිලා එන්නේ නැහැ. ඒ විදිහට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ තින්නේ මගේ බේස් හෝල් එක. මේක තමයි මම බේස් හෝල් එක විදිහට පාවිච්චි කරන්නේ. මෙන්න මෙතන මම බේස් හෝල් එක පොඩ්ඩක් කට පොඩ්ඩක් හැඩ කරගත්තා. එතකොට මේ කොටසෙත් මම මෙන්න මේ රවුටර් කරලා කට පොඩ්ඩක් හැඩ කරගත්තා. එතකොට සවුන්ඩ් ගොඩක් පැහැදිලි වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේකේ බේස් හෝල් එක සම්බන්ධ වෙන්නේ. අපි බලමු දැන් බොක්ස් එක සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි බොක්ස් එකේ මූණතර දෙපැත්තට ලැලි ලක් සම්බන්ධ කරගෙන ඉතුරු ලැලි කොටස් ටිකත් සම්බන්ධ කරගන්න විදිහ ඔයාලා වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ගොඩක් කරනවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට notification එකක් එනවා. මම දාන හැම වීඩියෝ එකම ඔයාලට බලන්න පුළුවන්. අපි බලමු box එකේ නිර්මාණය කොහොමද වෙන්නේ කියලා. මම මේක කොටස් දෙකකට තමයි මේ වීඩියෝ එක ඔයාලට පෙන්වන්නේ. මොකද මේ තනි කොටසට හැදුවොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන නිසා මම මේක කොටස් දෙකකට හදලා තියෙන්නේ.
අපි මුල් වීඩියකින් බලමු බොක්ස එක නිර්මාණය කරගන්න කොහොමද කියලා. දෙවනි වීඩියකින් මම සම්පූර්ණ මේක බැට්‍රිය ඇම්ප එක ස්පීක ටියුටර් එතකොට අපි ස්පීකර එකට ලයි ඩිසයින් එකත් දාලා කොහොමද සම්බන්ධ කරගන්න කියලා මම දෙවනි වීඩියකින් වලට ගන්නම්. ඔන්න දැන් අපි ඇම්ප එකේ බොක්ස එක තමයි මේ නිර්මාණය කරගන්නේ. මේක මම මේ විදිහට කවරින් කරගන්නේ මොකද ඇම්ප බොක්ස එක ඇතුලේ ඇතිවෙන හුලම් පීඩනේ මේක ඇම්ප එකෙන් බේස් වලකට කලින් ඇම්ප එක තියෙන තැනින් ඒ ඇම්ප එකේ වොලියුම් කන්ට්‍රෝල් එතකොට USB පොට් එකෙන් එහෙම එළියට හුලම් පිට වෙන්න ගන්නවා. එතකොට ක්වොලිටි නැතුව යනවා. ඒ ක්වොලිටි වැඩි කරගන්න තමයි මම මේ විදිහට බොක්ස් එකක් මේකට පාවිච්චි කරන්නේ. ඊළඟට අපි සම්බන්ධ කරගන්න අපේ බේස්සෝල් එක බලමු බේස්සෝල් එකත් කොහොමද සම්බන්ධ කරගන්න කියලා.
දැන් අපි අපේ බැට්‍රි කේස එක තමයි මේ හදාගන්නේ. එතකොට බැට්‍රියට ඔයාලා මේ විදිහට බැට්‍රියට සෙට් වෙන්න ගානට බොක්ස් එකක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ මේක අපේ බෆල් එකට සම්බන්ධ කරගත්තාම හදිසියේ මේ බැට්‍රි එක සවුත් වුණ කාලෙක වුණත් බැට්‍රි එකක් මාරු කරගන්න පුළුවන් විදිහට ඔයාලා බොක්ස් එක හදාගන්න. දැන් මම නම් මේ බොක්ස් එකට මේ විදිහට බැට්‍රි එක තියලා සම්බන්ධ කරගත්තට පස්සේ ඊට පස්සේ උඩට වෙනම ඇන වලින් පොඩි දොරක් වගේ එකක් නිර්මාණය කරනවා මේකෙම වීඩියෝ එකේ. එතකොට අපිට බැටරි එක මාරු කරන්න ඕනි වුණොත් බැටරි එක මාරු කරන්න පුළුවන්. මම දැන් මේ බොක්ස් එක සම්පූර්ණම ඇනවද්දලා සවි කරගත්තත් අපේ මේ ස්පීකර් එකක් ගැලෙව්වහම බැටරිය තියෙන තැන ස්පීකර් එක ගැලෙව්වහම පස්සේ බැටරි අපිට එළියට ගන්න පුළුවන්. ඒ විදිහට මම මේ බොක්ස් එක ඩිසයින් කරලා තින්නේ. මොකද නැත්තම් කට්ටිය හිතයි බැටරිය දැන් බෆල් එක ඇතුලේ හයි කරාම කොහොමද මේ බැටරි එක ගන්නෙ කියලා. බැටරි එක ගන්න පුළුවන් මෙතන යට ස්පීකර් එක ගැලෙව්වම ස්පීකර් කටින් අපේ මේ බැටරිය එළියට ගන්න පුළුවන්. බැටරි එකේ සයිස් එක අපිට ඉස්සරහට වෙනස් කරන්න බෑ. එතකොට අපිට 12 ඇම්පියර් 5 බැටරියම තමයි පාවිච්චි කරන්න ඕනි. එතකොට ඒ ප්‍රමාණයට එන වෙන බැටරියක් හරි කමන්නේ එහෙම දාගන්න පුළුවන්. ඒත් මේ බොක්ස් එකට දාගන්න පුළුවන් වෙන බැටරියක් තමයි අපි මේකට පාවිච්චි කරන්න ඕනේ එහෙම වුණොත්. ඔන්න දැන් අපි අපේ අවසාන ලෙල් කොටස තමයි මේ සම්බන්ධ කරගන්නේ. එතකොට අපේ බොක්ස් එකේ වැඩ ටික අවසාන වෙනවා. ඊට පස්සේ අපි බලමු දෙවෙනි වීඩියෝ එකකින් කොහොමද අපේ මේ නිර්මාණය සම්පූර්ණ කරගන්නේ කියලා. මම මේකෙදී බොක්ස් එක අලවන්න කොටස් ටික ඔයාලට වීඩියෝ එකකින් ගේන්නේ නැහැ. ඒ තවත් වීඩියෝ එක දිග ගැසෙන හින්දා. එතකොට අපිට මෙතින්දී බොක්ස් එකක් අලවගන්න විදිහ බලන්න ඕන නම් ඔයාලට ඕන හැටිය මගේ YouTube වීඩියෝ වල තියෙනවා බොක්ස් අලවන විදිය දාලා. එහෙම වුණොත් ඒ වීඩියෝ බලන්න. එහෙම නැත්නම් ඔයාලට මේක බොක්ස් එකට ලස්සන වෙන විදිහට වෙල්වෙට් හරි රෙක්සින් හරි පාවිච්චි කරලා ඒක ඒ විදිහට ඩිසයින් කරගන්න ඔයාට පෙනුමක් එන්න විදිහට. දැන් මම නම් මේකේ වෙල්වෙට් කරගෙන වටේට වෙල්වෙට් එක ගහලා ඇතුලේ රෙක්සින් කැල්ලක් දාලා බොක්ස් එක මේ හදාගන්නවා. එතකොට බලන්නකෝ ඒක ලස්සනයිද නැත්නම් ඔයාලට සරලන විදිහට වෙන විදිහකට ස්ටිකර් ගහලා හරි බොක්ස් එක පෙනුමක් එන විදිහට කවරින් එක හදාගන්න. අනිවාර්යෙන් මේ බොක්ස් එකෙත් හොඳට ගම් ටික දාගන්න. මොකද හේතු
අඩු තැනක් තිබ්බත් එතකොට ගම් හිඩස් ගම් ගිහිල්ලා එතකොට එතන සිදුරක් පොඩිහරි සිදුරක් තිබුණොත් වැහෙනවා මේ වගේ අපේ කැපුන්නම් හොඳට තියෙන හින්දා හේතුවලින් එහෙම හුලන් ලීක්වීමක් කිසිම දෙයක් වෙන්නේ නැහැ වුණාට ඉතින් අර ගම් ටිකක් දාගත්තාම පස්සේ ලැලි වල හේතුව වුණත් හොඳට සෙට් වෙලා හිටිනවා මෙන්න මේ විදිහට මම බැටරිය මං කිව්වේ මාරු කරන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට එතකොට බැටරිය එහෙම යට පීකරෙන් දාගන්න පුළුවන් ඊට පස්සේ අපි මේ පුංචි දොරක් වගේ එකක් නිර්මාණය කරන් තියෙනවා එතකොට ඒක දාලා ස්ක්‍රූ පැන දෙකක් ඇල්ලුවට පස්සේ ආයි බැටරිය වැටෙන්නේ නැහැ මේක ඕනි දිහාවක මේ බොක්ස් එක ගෙනියන්න පුළුවන් ඕන අතකට හරවලා කිසි දෙයක් හානිවීමක් ඇති වෙන දෙයක් නෑ මෙන්න මෙතනට මේ විදිහට සෙට් වුණාට පස්සේ මම මේකට පොඩි දොරක් තියෙනවා ඒක දාලා යන දෙකක් දානවා එතකොට ඔයාලට බැටරි එක එහෙම යන කරදරින් ඒක වළක්වා ගන්න පුළුවන් අපේ එතකොට මේ කොටස් ටික මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ මෙතනට ස්පීකර් දෙක සෙට් වෙනවා මෙතනට ටියුටර් දෙක සෙට් වෙනවා ඊට පස්සේ උඩ පැත්තට මම ඇම්ප් එක සම්බන්ධ කරගන්නවා මෙන්න මේ විදිහට මෙතන බොක්ස් එකට මෙන්න මේ ඇම්ප් එක මේ මෙතනට පාවිච්චි කරන්නේ අපි ඉතින් එහෙමනම් යාළුවේ අපි මේ වීඩියෝ එක මෙතනින් අවසానයි දෙවෙනි වීඩියෝ එක බලන්න එතකොට ඔයාලට අංග සම්පූර්ණ පාටි බොක්ස් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා සම්පූර්ණම අදහසක් ගන්න පුළුවන් ඕන කෙනෙකුට මේක නිර්මාණය කරන්න පුළුවන් එහෙනම් වීඩියෝ එක නරඹපු හැමෝටම බොහොම ස්තුතියි